සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද අපි ෆ්‍රී ජොබ් වේකන්සි එකක් හොයාගන්නේ කියලා. අපිට තියෙන සුදුසුකම් වලට ගැලපෙන සහ අපි කැමති ෆීල්ඩ් එකට ගැලපෙන. ඔයගොල්ලෝ මුලින්ම Google එකට ගිහිල්ලා Google එකේ සර්ච් කරන්න olx.ro කියලා. ඊට පස්සේ ඔයාලට වෙබ්සයිට් එක පෙන්වනවා මෙන්න මේ විදිහට OLX Romania කියලා. මෙන්න මේකට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට පැහැදිලිව පෙන්නනවා ජොබ් කියලා මෙන්න මේකෙන් මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයා රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට accommodation ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒකටත් මේ OLX එකෙන් අපිට accommodation එකක් හොයාගන්න පුළුවන්. මේ immobility කියන එක ක්ලික් කරලා ඔයා ඉන්න සිටි එක සර්ච් කරාම මෙතනත් ඔයගලන්ට accommodation හොයාගන්න පුළුවන්. මේකත් ඔයාලට දැනගන්න මම කිව්වේ. අපි දැන් අද කතා කරමු ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියලා. මේ තියෙන්නේ ජොබ් කියන කැටගරි එකට ගිහිල්ලා ජොබ් එක යටතේ තියෙනවා මෙන්න එක කැටගරි. සේල්ස් පැත්තෙන් ගාමන්ට්, එතකොට ප්‍රොඩක්ෂන් වෙයාහවුස්, ඩ්‍රයිවර්ස්ලාට, කන්ස්ට්‍රක්ෂන්ස් වලට, හොටෙල් ෆීල්ඩ් එකට, ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට, IT ෆීල්ඩ් එක. ඒතර ඔයගොල්ලෝ এডুকেෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටීචර්ස්ලා ඒ වගේ ජොබ් වේකන්සි. ඊට අමතරව හවුස් කීපින්, HR ජොබ්, කැෂියර් මේ විදිහට මේකේ කැටගරයිස් කරලා තියෙනවා. අපි නිකන් යමු හොටෙල් ෆීල්ඩ් එකට යන් ජොබ් කියන එක ක්ලික් කරා ඊට පස්සේ ඔයාට ඕන ෆීල්ඩ් එක බලන්න. එතකොට හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් ස්ටාෆ් කියන එකට ගිහිල්ලා ඔයා ඉන්න සිටි එක ඔයාට ජොබ් එක කරන්න ඔයා කැමති සිටි එක හරි ඔයා ඉන්න සිටි එක හරි මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. the whole country කියන එක යටතේ ඔයා දැන් ඔයා ඉන්නේ අරාද් වල නම් අරාද් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මැග්නෝල් එකේ තියෙන vacancies ඊට අමතරව bartender and waiters ඒ වගේ අරාද් වල තියෙන job vacancies ඔයාට පෙන්නනවා. දැන් මේ ජූලි 16 වෙනිදා දාලා තියෙනවා මෙන්න මෙහෙම vacancy එකක් bartenders job කියලා. අපි බලමු මේකට ගිහිල්ලා මොනවද දීලා තියෙන්නේ කියලා විස්තර. ඒකේ තියෙනවා මෙතන නම් ඇත්තටම සැලරි එක මෙන්ෂන් කරලා නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් ඒවා සැලරි එකක් මෙන්ෂන් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා ඒගොල්ලෝ හයර් කරනවා කියලා වේටර්ස්ලා මේල් ෆීමේල් දෙගොල්ලොම බාර්ටෙන්ඩර්ස්ලාත් මේල් ෆීමේල්ස් දෙගොල්ලොම හයර් කරනවා without experience කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එකේ නමක් දාලා තියෙනවා. මේ විස්තර අපේ ප්‍රොෆයිල් එකට අපේ CV එකට අපිට ගැලපෙනවා නම් මේ ජොබ් එක මෙතනින් ඔයාලට දෙන ඇප්ලයි කරන්න. ඊට අමතරව ඔයාට තව විස්තර දැනගන්න හරි යාව කන්ටැක්ට් කරගන්න ලේසි වෙන්න මෙතනින් ඔයාලට යාට මැසේජ් එකක් හරි නැත්නම් ෆෝන් කෝල් එකක් හරි ගන්න පුළුවන්. මෙතන නම්බර් එක තියෙනවා. එතනින් ඔයාට ඒක අරගෙන මේව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුමේනියාවේ දැනට ඉන්න කෙනෙක්ට මේ වෙබ්සයිට් එකෙන් ඇත්තටම වේකන්සි එකක් හොයාගන්න ලොකු පහසුකමක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ ඉන්න ඕන කෙනෙක්ට උනත් පුළුවන්. අපි දැන් ඔන්න වෙයාහවුස් එකට යන වෙයාහවුස් ගිහිල්ලා බුකරෙස්ට් අපි මේ ගාම බුකරෙස්ට් වල සර්ච් කරාම බලමු වෙයාහවුස් ජොබ් වේකන්සි. unskilled workers in meat production මේක සැලරි ගන්න දානවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට තමයි දාන්නේ නැත්තේ. මේක cosmetic warehouse එක job vacancy එකක් තියෙනවා.
කාගෝ හැන්ඩලර්ස් මේ වගේ තියෙනවා. ඉතින් ඔයාලට ගැළපෙන ජොබ් එකක් මෙතන තියෙනවද කියලා බලලා මේ දාන්න පුළුවන්. වයරින් ෆැක්ටරි එක ප්‍රොඩක්ෂන් ඔපරේටර් තියෙනවා. අපි බලමු සැලරි එකත් එක්ක මෙන්ෂන් කරලා තියෙන ජොබ් වේකන්සි එකක් බලලා කොහොමද කියලා. We had a warehouse worker. මෙන්න මේක අපි නිකන් බලමු මොකද කියලා. ජූලි පළවෙනිදා තමයි මේක දාලා තියෙන්නේ. වේකන්සි එක තියෙන්නේ සෙක්ටර් 3 වල. මේකේ සැලරි එක සාමාන්‍යයෙන් මේ 4000යි කියලා තියෙනවා. ඔයාලට තියෙන responsibilities කියලා කියන්නේ ඔයාලට raw materials එක මොන හරි ඒවා receiving and checking good, preparing order for shipment, packaging and labeling package, organize and maintaining orders in warehouse. ඒ කියන්නේ අර warehouse එකක් ඇතුලේ තියෙන common වැඩ ටික තමයි කරන්න කියලා තියෙන්නේ. ඔයාගේ සැලරි එක ඇවිල්ලා ලේ 4000යි. permanent employee contract එකක් තමයි ගහන්නේ. සන්දා ඉඳන් සිකුරාදා වෙනකම් වැඩ තියෙන්නේ. 8 ඉඳන් 5 වෙනකම් වැඩ තියෙන්නේ. පැයක් ලන්ච් බ්‍රේක් එකක් තියෙනවා. බුකරස් සෙක්ටර් 3 වල තියෙනවා කියලා තියෙන්නේ. ඉන්ටර්විව් එක ෂෙඩියුල් කරන්න ඔයාගේ CV එක දාන්න කියලා තියෙනවා. මෙතන ඔයා ඇප්ලයි කරන්න තියෙනවා. ඊට අමතරව සමහර තැන්වල ගොඩක් තැන්වල තියෙනවා ෆෝන් නම්බර් එක මෙතන මෙන්ෂන් කරලා මේක ක්ලික් කරලා ෆෝන් නම්බර් එක ඩිස්ප්ලේ වෙනවා. ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා ඔයාලට විස්තර අහගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. මේක ලංකාවේ ඉන්න ඔයාටත් වැදගත්. ලංකාවේ ඉඳන් උනත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක through. රුමේනියාවේ ඉන්නට ලොකු chance එකක් තියෙනවා ජොබ් එකක් කට මාරු වෙන්න මේ වෙබ්සයිට් එක through හොයාගෙන. ඒ වගේම රුමේනියාවේ තියෙන ඕනම සිටි එක ජොබ් වේකන්සි වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරනවා. ඔයාලට ගැලපෙන සුසු ජොබ් එකට CV එකක් හදාගෙන ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මොකක් හරි වැදගත් තොරතුරක් හම්බ වෙන්නේ නැති කියලා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.